සුබ දවසක් වේවා සියලුම දෙනාට. මලිතෙව් ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අද මාත් එක්ක සම්බන්ධ වී සිටිනවා විහංග කුලරත්න, නදුන් බණ්ඩාර. විහංග කුලරත්න, කොයි වගේ සූදානමක්ද මෙවර මලිතෙව් ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඔබ ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ? ඔව් මම මේ පාර හොඳ සූදානමකින් ඉන්නවා. මේ පාර 2 day tournament එකේ විකට් 42ක්ද ලකුණු 300ක්ද අරන් තියෙනවා. මේ පාරත් බිග් මැච් එකේ හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. 2024 වර්ෂයේ තරගයේ වටිනාම ක්‍රීඩකයා, 2025 හොඳම පිතිකරුවා, 2026 මලිතෙව් ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයේ දක්වනවා. සයිරු ජයතිලක ඇතුළු ක්‍රිකට් කණ්ඩායම කොයි වගේ සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවද තමන්ගේ වගකීම? ඔව් මේ පාර බිග් මැච් එකේ ලොකු වගකීමක් තියෙනවා. ගිය අවුරුදු වල වගේ බිග් මැච් වල වගේම ඉබ්බාගමට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බා ගණනෙන් මලිදේව ආදර්ශ විද්‍යාලයේ විහංග විමුක්ති බෙස් බෝල වශයෙන් සම්මානිත කරගන්නවා. මේ දින තුනේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ මලිදේව ආදර්ශ විද්‍යාලයේ විහංග විමුක්ති. ඔව්, විහංග කුලරත්න ඒ විදිහට තමගේ වගකීම අඳුරගෙන කණ්ඩායමට, අපේ ක්‍රිකට් කණ්ඩායමට ඒ වගේ සහයෝගයක් ලබා දෙද්දී මාත් එක්ක සම්බන්ධ වෙනවා නදුන් බණ්ඩාර. 17න් 15 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අපේ පාසලේ ලාභාලත්ම සමාජිකයෙක්. නදුන් බණ්ඩාර, කොයි වගේ සූදානමක් තියෙනවද මේ පාර ඉබ්බාගමට ප්‍රතිඅභියෝග එල්ල කරන්න? මම හොඳ සූදානමින් ඉන්නවා. අපි ටීම් එකක් විදිහට හොඳට ප්‍රැක්ටිස් කරා මේ දවස් ටිකේ. මම under 17 බංග්ලාදේශ ටුවර් එකක් මේ සහභාගී වුණා. ඒකෙන් ලොකු අත්දැකීම් ලබා ගත්තා. ඒ අත්දැකීම් එක්ක මේ ദേശීය බිග් මැච් එක ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තරයේ අත්දැකීම් සමගින් මලියදේව ආදර්ශයෙන් සන්නද්ධයි. තමන්ගේ කණ්ඩායමේ සහයෝගයත් එක්ක නදුන් බණ්ඩාර සූදානම් මෙවර 2026 14 වන ඇත්මහා සටනට සහයෝගය ලබා දෙන මලියදේව ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායම. මලියදේව ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායම සූදානම් ඉබ්බාගම මැදිවිදුවලට අභියෝග එල්ල කරන්න. එසේනම් ඒ සුභාශිංසනයත් එක්ක අදට ඔබෙන් සමුගන්නවා. මම අනුජ බාලසූරිය, විද්‍යාලීය මාධ්‍යකයෙක් වෙන්නේ.